හෙලෝ ගයිස් ඔයාලගේ කම්පියුටර් එක ලැග් වෙනවද? හීරෝ වෙනවද? වැඩක් කරගන්න නම් බෑද? එහෙනම් මම මේ කියලා දෙන ටිප්ස් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ කම්පියුටර් එක ස්පීඩ් කරගන්න, තව වැඩක් කරගන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලා ඉස්සරහම කරනවා ඔයාලා ටාක්ස් මැනේජර් එක ඕපන් කරගන්න ඕනේ. ටාක්ස් මැනේජර් ඕපන් කරගන්න පුළුවන් CTRL එකයි shift එකයි ESC key එකයි වුවහම ටාක්ස් මැනේජර් එක ඕපන් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ ටාක්ස් බාර් එකේ රයිට් ක්ලික් කරාම ටාක්ස් මැනේජර් එක ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕපන් කරගෙන ඔයාලා ස්ටාර්ට්අප් ටැබ් එකට යන්න ඕනේ. ස්ටාර්ට්අප් ටැබ් එකට ගිහිල්ලා ඕන් නැති මේකේ ඕන් නැති software තියෙනවා. මම මේ කියන ඒව අර අනිත් හැම එකක්ම disable කරලා දාන්න. ඔයාලට මෙන්න මේක ඕනේ. මේක drivers එකක්. අයි මේ smart audio CPL කියන එක ඕනේ. ඔයාලගේ ඇත්තේ relic drivers එකකින් relic මොකක් හරි drivers ඇත්තේ. ඊට පස්සේ Windows security notification on කරන්න ඕනේ. ওই ටික තමයි on කරගන්න ඕනේ. නැත්නම් ඔයාලගේ තියෙන අනිත් ඔක්කොම disable කරලා තියාගන්න. එතකොට ඔයාලගේ startup එකේ ඒ කියන්නේ machine එක on වෙන speed එක වැඩි වෙනවා. ඊට පස්සේ අපි යන්නේ step 2 එකට. step 2 එකකින් ඔයාලා යන්න ඕනේ control panel එකට. control panel එකට ගිහිල්ලා ඔයාලා search කරන්න ඕනේ battery optimization කියලා. battery කියලා ගහපුවම එනවා. battery කියලා ගහපුවමත් එනවා. නැත්නම් power කියලා ගහපුවමත් එනවා. power option කියලා ගහපුවම දැන් මේ ඇවිල්ලා තියෙනවා මෙතන power option එක. power option එක ඇතුළට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන මම මේ custom plan එකක් හදාගෙන තියෙන්නේ. ඔයාලගේ නැත්නම් ඉන්නේ recommend කියන මේ balance කියන power plan එක. හරිද? ඔයාලා අලුතෙන් power plan එක create කරගන්න ඕනේ. නැත්නම් මෙතන තියෙනවා high performance කියලා ඒක දාන්න පුළුවන්. ඔයාලා දැන් අලුතෙන් power plan එක create කරගන්න. මේ create power plan එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට මේක දාන්න ඕනේ high performance එකට. high performance එකට දාලා ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ මේක never දාන්න ඕනේ. මේ දෙකම never දාලා create දෙන්න. ඊට පස්සේ මේ power plan එක ඒ ටික් එකට දාන්න. ඔයාලා මේක නම් තියෙන්නේ මේ power plan එක දාන්න. ඊට පස්සේ අපි යන step 3 එකට. තුන්වෙනි ස්ටෙප් එකට ඔයාලට කරන්න පුළුවන් theme file මේකේ crash file තියෙනවනේ. ආන් ඒව ටික clean කරලා දාන්න පුළුවන්. ඔයාලට ඒකට කරන්න තියෙන්නේ Windows key එකයි R අකුර press කරලා ඒක ගහන්න ඕනේ temp කියලා. ඊට පස්සේ enter දෙන්න. ඊට පස්සේ ඔයාලා folder එකක් ඇතුළට යනවා. ඊට පස්සේ CTRL එකයි A අකුර press කරලා all select කරලා ඊට පස්සේ shift එකයි delete key එක ඔබලා එන message එක yes දෙන්න. ඊට පස්සේ මෙතනින් යනවා ඒ folder read කරන්න බෑ කියලා. ඊට පස්සේ do this all current items කියන එක දාලා continue දෙන්න. this වලට පේනවා මේක delete වෙලා යනවා. ඊට පස්සේ ඒකෙම තව temp file ටිකක් තියෙනවා. ආයෙත් Windows key එක R උඩ press කරලා percentage ලකුණයි temp කියලා type කරලා percentage ලකුණක් ගහන්න. ඊට පස්සේ okay බටන් එක දෙන්න. ඊට පස්සේ ඒකේ CTRL එකයි ඒ අකුරු නෙවෙයි select කරලා ඊට පස්සේ shift එක ඔබාගෙන delete key එක ඔබන්න. ඊට පස්සේ ඒන message එක yes දෙන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට ඔක්කොම theme file ටික delete කරගන්න. මේකිනුත් ඔයාලට සෑහෙන speed එකක් ගන්න පුළුවන් ඔයාගේ PC එකට. මේ delete කරන්න බැරි ෆයිල් ටිකක් තියෙනවා මේකේ. ආන් ඒ ටිකට මේ මෙතන ටික් එක දාලා skip දෙන්න. ඊට පස්සේ මේ ෆයිල් ටික delete වෙනවා. ඊට පස්සේ ඔයාලට ඒකනු සෑහෙන speed up එකක් ගන්න පුළුවන් වගේ PC එකට. එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාලගේ කම්පියුටරේ speed up කරගන්න අනිවාර්යෙන් like එකක් දාලා යාළුවන්ට share කරලා මගේ channel එකට support එකක් දෙන්න. subscribe කරලා bell icon එක ඔල් දාලා තියාගන්න. මම මේ වගේ tips
ඔක්කොම මේ channel එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ජය වේවා.